පැය දෙකට ප්‍රශ්න 4ක් කරලා ඉතුරු ටික ගෙදර ගිහිල්ලා කරා කියලා අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ සහ පේපර් එකට බාර ගන්නෙත් නැහැ. අත්තරේ ගන්න මොකක්ද අහන්නේ? මිනිස් දින ගානක් අනිවාර්යෙන් විභාගෙට එන ගානක්. මිනිස්සු 16 දිනක් දින 3ක් යොදවමින් එක්තරා වැඩක් නිම කිරීමට සැලසුම් කරගෙන. නමුත් සොයාගත හැකි වූයේ 20 දිනක් පමණයි. මේ නිසා ඊට වැඩි නිම කිරීමට වැඩිපුර දින කීයක් ගත වේද කියලා අහන්නේ. සාපේක්ෂව තමයි පැටලෙන දින සම්භාවිතාව වැඩි කියලා හිතන් ඉන්න ගානක් ඕක. හිතන් ඉන්නේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව? නිකන් හිතන්න. මේක නේද සරල නිකන් ප්‍රැක්ටිකල් ගානක් වගේ. අපි ගෙදර හිතන්න. ඔයාලා ගෙදර වත්තු උදුරු ගන්න. එහෙම නැත්නම් මොකක් හරි ගෙදර වැඩක් කරනවා. ඔයා තනියෙන් මේ වැඩේ කරන්න ගියොත් ඔයාට දවස් 10ක් යනවා. හිතන්න. ඔයා තනියෙන් මේ වැඩේ ඔයා කරන්න ගියොත් ඔයාට දවස් 10ක් යනවා. මට කියන්න. ඔයා දෙන්නෙක් එක්ක දවස් 30ක් ඇයිද? තනියෙන් කළොත් දවස් 10ක් යනවා නම් දෙන්නෙක් කළොත් ඒ වගේ භාගයක් මොකෝ ඔයා දවස් 2ක් කරන වැඩි ඔයාට එක දවසින් කරගන්න පුළුවන්. කෙනෙක් දවස් 2ක් කරන එක ඔයාට දෙකක් කළොත් එක දවසින් කරන්න පුළුවන් නේද? අන්න ඒ වගේ මේකේ වැඩේ කියනවා කියලා කියන්නේ මිනිස්සු 16 දෙනෙක් එක්ක මිනිස්සු 16 දෙනෙක් එක්ක වැඩ කළොත් මේ වැඩේ ඉවර කරන්න දින කීයක් යනවද? දින 3ක් යනවා. 16 දෙනෙක් එක්ක එන සම්පූර්ණ වැඩේ කියලා කියන්නේ මොකද? මිනිස් දින වලින් මට කියත හැකි එක මනුස්සෙක් කිව්ව මෙච්චරයි මිනිස්සු 16 දෙනෙක් එක්ක දින 3ක් යනවා මේ වැඩේ කරා. එන සම්පූර්ණ වැඩේ කියලා කියන්නේ මිනිස්සු 16 දෙනෙක් දින 3ක් වැඩ කරා. එතන මිනිස්සු 16 දෙනෙක් දින 3ක් මෙයා අපි කියනවා මිනිස් දින කියලා. මිනිස් දින කිය 16 ඩිග්‍රී 3ක් කියලා කියන්නේ අපෙන් අහන්නේ සම්පූර්ණ වැඩේ කියලා මම යාව 16 ඩිග්‍රී 3 කියලා විතර තියා ගන්නවා. මොකද අවශ්‍ය නැතිවක් මම ශුරු කරන වෙලාව නාස්ති කර ගන්න ඕනේ. ඊපස්සේ කියලා පැය දෙකයි තියෙන්නේ. පැය දෙකට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම කරන් යන්න ඕනේ. එහෙම නැතුව පැය දෙකට ප්‍රශ්න 4ක් කරලා ඉතුරු ටික ගෙදර ගිහිල්ලා කරා කියලා අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ සහ පේපර් එකට බාර ගන්නෙත් නැහැ. එහෙනම් පුළුවන් තරම් වෙලාව අඩු කරන්න පුරුදු වෙන්න ඕනේ. අපෙන් අහන්නේ මිනිස් දින කීයද සම්පූර්ණ වැඩේ කීයද කියලා. එහෙනම් මම සම්පූර්ණ වැඩේ හොයන්න මිනිස්සු ගාන දින ගානෙ වැඩි කරා. හරි? ඒ මිනිස් දින 16 වැඩි කිරීම 3ක් කියලා. මම මෙයාව සුදු කරන්න තව තත්පර ගානක්වත් නාස්ති කරන්න යන්නේ නැහැ. මොකද අපෙන් අහන්නේ මේ වැඩේ 16 දෙනෙක් එක්ක දින 3ක් යනවා ඇවිල්ලා දින කීයද? මිනිස්සු 12 දෙනෙක් විතරයි. එහෙනම් අපෙන් අහනවා වැඩිපුර තව දින කීයක් යනවා කියන්නේ. මම හොයනවා මිනිස්සු 12 දෙනෙක් එක්ක මේ වැඩේ කළොත් මට දවස් කීයක් යනවද කියලා. පැහැදිලිද මම කියන්නේ? සම්පූර්ණ වැඩේ මිනිස් දින 16 වැඩි කිරීම 3යි. එහෙනම් මිනිස්සු 12 දෙනෙක් එක්ක යන දින ගාන මම හොයනවා. එම නිසා මිනිස්සුන් 12 දෙනෙකු නිම කිරීමට අවශ්‍ය දින ගණන කොහොමද කරන්නේ? මිනිස් දින 16 වැඩි කිරීම 3ක් සම්පූර්ණ වැඩේ මෙයාව බෙදනවා මිනිස්සු 12 දෙනෙක්ගේ. මිනිස්සු වල මිනිස්සු කැපෙනවා. මේ කැපෙනවා කියනවා මේ 12ට 4 ඒවා 3යි 16ට 4 ඒවා 4යි 3ට 1යි 3ට 1යි ඔක්කොම දින කීයද? දින 4ක් යනවා මිනිස්සු 12 දෙනෙක් එක මේ වැඩේ කරන්න කිව්වේ. අපේ උත්තරේ මේකද? නෑ මොකද අපෙන් අහන්නේ නිම කිරීමට වැඩිපුර දින කීයක් යනවද කියලා. හරි? අපි ප්ලෑන් කළේ 16 දෙනෙක් එක දින 3කින් මේක ඉවර කරන්න. නමුත් ආවේ 12 දෙනයි. එහෙනම් දින කීයක් යනවද? 4ක් යනවා. එහෙනම් ප්ලෑන් කරපු දිනට වඩා වැඩිපුර දින කීයක් යනවද? වැඩිපුර දින 1යි යන්නේ. ඒතර උත්තරේ දින 4යි කියලා ලියලා තිබුණ උත්තරේ